සභාව ඇතුලේ ගොඩාක් අද ඉන්න අය තුවාල වෙලා. ගොඩක් වේදනාව තියෙනවා. ගොඩක් වෙලාවට ගිනි ගොඩක ඉන්නේ ගොඩක් අය. හැබැයි සභාවේ අය පිළිසරණක් හොයාගෙන ගියාම අර self appointed prophets ලා සභාවේ ඉන්න අය මොකද නේද කියන්නේ? ඔයා සුමාන 21ක් එනවාගේ ප්‍රශ්න විසඳෙනවා. ඔයා මෙහෙම කරන්න අර එහෙම කරන්න ප්‍රශ්න විසඳෙනවා. ඔයා අර දේ කරන්න මෙහෙම කරනවා. තෙල් කුපි 10ක් අරන් යන ගේ වටේ තියන හරියනවා. අරක කරන්න මේක කරන්න අරක කරන්න ඔක එක දේවල් කියලා අර පීඩාවේ ඉන්න මිනිස්සුන්ට සමාදානය නැහැ. හැබැයි සමාදානය තියනවා කියලා කියනවා. ඉතින් ටිකක් ඒගොල්ලන්ගේ තුවාලය සුව වෙනවා ඒ වෙලාවේ. හැබැයි සුමාන 21 නෙමෙයි 23 ගියාම මුකුත් වෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ අනාගත වාක්‍ය ගැන තවත් අනාගත වාක්‍යයක් කියලා ෂේප් වෙනවා. මිනිස්සු තුවාල වෙලා ඉඳදී මිනිස්සුන්ට සැබෑවේ නැත්නම් ඒකෙන් එළියට එන්න තියෙන සැබෑ වූ ක්‍රමය කියලා දෙන්නේ නැතුව අයුතු ප්‍රයෝජනයට මිනිස්සුන්ව රවට්ටන. ඔබ දන්නවද ඔයගොල්ලෝ දන්නවද මම කෙලින් කියන මේ හංගන්න දෙයක් නෑ මේක. මේකට මට මුකුත් එපා. ඔෆරින් එපා. නිකන් දෙන්නේ. ඔයා ගිනි ගොඩක නම් ඉන්නේ. ගිනි ගොඩෙන් එන්න තියෙන එකම විසඳුම යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන්න එච්චරයි. යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන මාර්ගේ යන්න එච්චරයි.